දැන් කොල්ල කෙල්ල ටික ෆෝන් වලින් විනාශ වෙනවා. හන්දියක් ගානේ ලිබ්බොකු වල රූම් වල ගිහිල්ලා මොන් විනාශ වෙනවා. ඔවුන්ද යම් දවසක විවාහ වෙනවා. ඔවුන්ටද දරුවන් ලැබෙනවා. ඒ දරුවෝද අතට ෆෝන් එක අරගෙන කාමරෙට ගිහිල්ලා දොර වහ ගන්නකොට සෙල්ලම දන්නවා තමන්ද කර ඇති නිසා. එදාට කොහොමද අවවාද කරන්නේ? පන්තියට ගිය කෙල්ල පන්තිය ගිහිල්ලා නැත්තම් රෑ වෙලා එනවනම් ඇගේ කෙස් වැටියේ දවුල් වී ඇත්තම් අතීතේ මතක් වෙන ඒ අය තමන්ගේ කෙල්ලට කිසේනම් අවවාද කරන්නද? අහෝ මේ ලෝකේ පැවිද්ද කොච්චර ශ්‍රේෂ්ඨද? පැවිද්ද කොච්චර ශ්‍රේෂ්ඨද? පැවිදි වූ භික්ෂුවට ඔය අරුබුදේ නෑ. අනිත් අනාගතේ දරුවෙක්වත් දැහැමින් හදන්න ඕන කියන අර්ථයෙන් තමන්ගේ ජීවිතේ සුමඟට ගන්න. හැබැයි පින්වත්නි, මා ඔබට ධර්මයේ කියද්දී මා ඔබට කිව්වා මේ කර්ම ඔබ මැරෙනකල් බලාගෙන සිටිනවා කියලා. එහෙනම් මේ ධර්මය ඇහින්ට කලින්, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න කලින්, ශ්‍රී සද්ධර්මය ඇහින්ට කලින්, අදට කලින් උපමාවක් ගත්තොත් කෙනෙකුට අදට කලින් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදත් මැරෙනකල් බලාගෙන ඉන්නවා නම් කොච්චර පව් ටිකක් ඇතිද? දැන් කොහොමද බේරෙන්නේ? ඒටද උත්තරයක් තියෙනවා. පින්වත්නි, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් තියෙනවා. මම ඉස්සෙල්ලාම බණ පටන් ගත්තා එක කතාවක් කියලා. ඒක හරි ලස්සන වාක්‍යයක්. ඒ තමයි ධර්මයේ මැරිලා නැහැ. ධර්මයේ මැරිලා නැහැ. කඩුවක් අමෝරාගෙන බෙලි කප ඇඟිලි කපලා කරේ දාගත්ත කෙනෙක් නිවන් දැක්ක ධර්මයක් තියෙනවා. දුහුල් වස්ත්‍රයක් දරාගෙන දොරකඩ ඉඳගෙන මඩමක ඉඳලා මිනිස්සුන් වසඟ කරගත්ත ගණිකාවන් බුද්ධ ශාසනයේ ඇවිල්ලා කසාවත් දරාගෙන මුළු කෙලෙස් කඳම වසා සෝදා හරිගෙන නිකලස් වෙච්ච ධර්මයක් තියෙනවා. මැරිච්ච මලකුණක් බදාගෙන දරුවට පණ දෙන්න කියලා ගිය මෝඩ කෙල්ලෙක් රහත් වෙච්ච ධර්මයක් තියෙනවා. ඇඟේ නූල් පොටක් නැතුව කිසිම විනයක් නැතුව දෙවුරන් විහෙරට ආපු කෙල්ලෙක් විනේදර භික්ෂුණීන් අතර අගතැප්පත් වූ පටාචාරාවක් බිහි කළ ධර්මයක් ලෝකේ තියෙනවා. ඒ ධර්මයේ මැරිලා නැහැ. ඒ ධර්මයේ මැරිලා නැහැ. කොහොමද නම් මැරිච්ච නැති ධර්මයකින් පිහිට ගන්නෙ? පණ තියෙනවනේ. ඒකේචි බුද්ධං සරණං ගතාසි. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියොත් එයා අපාය යන්නේ නැති ගමිස්සන්ති අපායං. පහය මානුසන්දේහං දේවකායා පරිපූර්ය සන්දේ. මිනිස් සිරුර අතහැරපු ගමන් දෙවියන් අතර යනවා. පළවෙනි පියවර තමයි මේ මරණයේදී තියෙන භයානක කමින් බේරෙන්න තියෙන පළවෙනි පියවර තෙරුවන් සරණ යන එක. මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යන එක. ධර්මයේ සරණ යන එක, සංඝයා සරණ යන එක. මේ උතුම් තිසරණේට බලවත්ව හිත එන්නේ තිසරණේට ආස හිතෙන විදිහට, තිසරණේ ගැන පැහැදෙන විදිහේ බණ අහන්න ඕන. මොකද මේ කනට ඇහෙන එකත් එක්කයි මේ අර්බුදේ තියෙන්නේ. බුදුන් ලංකාවේ උපන්නා කියනකොට පිළිගන්නවා. ඇහිච්ච දේ පිළිගත්තා. ඒතර මේ මිනිසුන්ගේ ජීවිත ඇහෙන දේෙන් වෙනස් කරනවා. ඒකට ඇහෙන දේෙන් වෙනස් වෙන විදිහට හැදිච්ච ජීවිත තිසරණේට එන්න ඒ න්‍යායම පාවිච්චි කරන්න වෙනවා. ඒ න්‍යායය තමයි කනට ඇහෙන්න ඕන බුදු ගුණ, ධර්මයේ වටිනාකම, සීලේ වටිනාකම, භාවනාවේ වටිනාකම, සංසාරයෙන් නිදහස් වීමේ වටිනාකම, හතර අපායේ භයානකකම
මරණයත් එක්ක උරුම වෙන භයානක සංසාරය ගැන කනට ඇහෙන්න ඕන. ඒ ඇහෙන කොටයි බය උපදින්නේ. සරණට යන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එවැනි දේ අඩුයි. මිනිස්සු ගොඩාක් ආස hina වෙන්න. පැයක් එක දිගට hina වෙන්න බණක් කිව්වනම් ෂෝ බණක්. සසර ගැන කිව්වොත් සැරයිනේ. ආන්දර ටිකක් සැරයි. ඒවට නෙවෙයි. තව එකක්. ඔබ අහන ධර්මයේ හරිද වැරදිද කියලා හොයාගන්න ක්‍රමයක් කියන්නම්. ඔච්චර බණ ගොඩක් කියද්දී ඔබට පෙනුනේ ළඟ හිටපු කෙනාගේ චරිතෙද තමන්ගේ චරිතෙද? මේ ධර්මයේ අහනකොට තමන් මොනවද කළේ, මම හොඳයිද මම නරකයිද මම පිහිටක් ගන්න ඕනද කියලාද මේ ළඟ ඉන්න කී පිහිටක් ගන්න ඕන කියලා ළඟ ඉන්න කෙනා ගැනද හිතුනේ තමන් ගැනද? තමන් ගැන. යම් ධර්මයක් අහද්දී තමාව ගැනම පේනවා නම්, තමා ගැනන දැනෙනවා නම්, තමාට නිදහස් වෙන්න ඕන කියලා හිතෙනවා නම් ඒ වනාහි ඒකාන්තෙන් ධර්මයයි. ඒකට කියනවා ඕපනයිකයි කියලා. ඒකට තමයි ධර්මයේ ඕපනයිකයි කියන්නේ. පැහැදිලිද? ඒ නිසා විහිළු දහළු නෙමෙයි, විහිළු දහළු ටීවී එකේම පුළුවන් නේ අප්පා. ඔය ටීවී එක තමයි කොච්චර hina වෙන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා hinaව නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ ජීවිතය දිහා බලන්න. පව් දෙයනේ මේ කොල්ලෝ ටික. ළඟදීන් අර පරිවාසයේ විස්තරයක් ආවා. අර කොළඹ පැත්තේ ගම්පහ පැත්තේම විතරක් කොල්ලෝම 1800ක් මාසෙට පරිවාසයට දානවා. පව් දෙයනේ. ඔවුන්ටද ධර්මයේ ඇහුණා නම්, ඔවුන්ටද ධර්මයේ ඇහුණා නම් හැදෙනවා. මොකද ගෙවල් වල ධර්මයක් නෙවෙයිනේ. ඉස්කෝලේ ඵලයන් විභාගෙ ලියපන් ටියුෂන් ඵලයන් නරක යාළුවෝ ඇසුරු කරන්න එපා ටීවී බලන්න එපා කාටුන් බලන්න එපා ෆෝන් බලන්න එපා කියන ඔය වාක්‍ය 100ක් විතර ගෙදර තියෙනවා. හොඳට ගෙදර ඇහෙන වාක්‍ය ටික ලියලා බලන්න 100ක් විතර ඕක තමයි හැමදාම රෙකෝඩ් එක. හැමදාම එකම බණේ එපා වෙලා. දරුවන්ටද දෙමව්පියන්ගේ අවවාද එපා වෙලා. මොන් ගොඩාක් ගුණවත් නෑ. දෙමව්පියන්ගේ හිත් රිදවන්නේ නැති ලෝකවලට ඒ ලෝකෙ ගියා. ඒ නිසා ඔබට දරුවෝ හදන්න බැරි නම්, ඔබට දරුවන්ට අවවාද කරන්න බැරි නම් හුදෙක් ඔක්කොම පැත්තක තියලා අද මෙතෙන්ට බණ ටික අහන්න ගෙන්නගෙන ආවනම් කිව්වේ කොහොමද? අද ඔයාලට හවස පන්ති ඔයාලා යන්න අපි යනවා බණ අහන්න. මේවා අහන්න ඕනේ වයසක ඔයාලා නෙවෙයි. මේ කොල්ලෝ කෙල්ලෝ ටික. එනමුදු බණ අහන්න යවන්නේ. උන් ගෙදර හංගගෙන ඉන්නවා. ඒ තමයි අනාගතේ තමන්ම පිපිරි මැරෙන බෝම්බ ටික ගේ හංගනවා. තමන්ට දරුවෙක් යහමඟ හදන්න බැරි නම් හදන තැනකට ගෙන්නගෙන ඕන. ඒ අයට උඹ කියලා කෙනෙක් අරමුණු කරගෙන නෙවෙයි. පොදුවේ මේ විදිහට ධර්මයේ කියනකොට කන් හැන්දක් තරම්වත් මොලයක් තියෙනවා නම් හැදෙනවා. මගේ බුදුරජාණන් වහන්සේද මෙසේ වදාලා පින්වත් මහණෙනි මහා දහං අමා බෙරේ වයන්නම් ශ්‍රද්ධාවෙන් කන් යොමු කරන්න කියලා තමයි ඉස්සල්ලාම බණපදේ කිව්වේ. මං අමාබෙරේ වයන්නම් කිව්වා. මම ධර්මයේ කියන්නම් කන් යොමු කරගෙන අහන්න කිව්වා. සමහරට දැන් අහන බණපදේ අද හිට බැරුණාට කවදා හරි මතක් වෙයි. අර බොරුවේ විපාක ගැන මම කිව්වේ ඕකේ චුට්ටක් හරි මතක හිටියොත් එක බොරුවක් හරි නොකිය ඉඳී.
ඒ නිසා පින්වත්නි දරුවෝ ධර්මයට යොමු කරන්න. නමුත් සිල් ගත්තොත් බණ අහන්න આવොත් අසපුවකට ගියොත් බය වෙනවා. මොනවා වීද දන්නේ නැහැ කියලා. මේ බොනවා සල්ලාලකම යනවා එක එක මේ මුළුවල යනවා ඒවට මොකුත් නැහැ. අසපුවකට ගියොත් බණ ටිකක් අහන්න ගියොත් අම්මෝ කොල්ලට මොකක් වෙයිද දන්නේ නැහැ. ඇයි නරකද? බය මහාන වෙයි කියලා. මේ වගේ කතාවත ලීසින් දරාගන්න මොන කසාවත ලීසින් දරාගන්න බෑ. මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට 이르දී මවලා දුන්න වස්ත්‍රයේ මේ කසාවත. අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉඳලා බ්‍රහ්මයාගේ ඉඳලා මේ පාතාලේ නාගයා දක්වාම වඳින වස්ත්‍රයේ කසාවත. ඒක ලීසින් කෙනෙකුට දාන්න බෑ. හරි. පුතෙක් මහාන වුණා කියමු. හරි දැන් මහාන වෙලා මම වාගේ බණ පුටුවක ඉඳලා බණ කිව්වා නම් තමන්ගේ පුතා ඒක නරකයි. අම්මයි තාත්තට ඒකෙන් හෙන ගහයි. තමන්ගේ දරුවා සල්ලාලකම යනකොට ඒ වදපු දෙමව්පියන්ට නින්දාවක් නේ. උන්ගේ ලේනේ තියෙන්නේ අරුන්ගේ. ඒවට බය නැහැ. බණ ටිකක් අහන්න ගියාම තමයි ප්‍රශ්නේ. ධර්මයට ද්වේෂ කරන්න එපා. ධර්මයට ආස කරන්න. ධම්ම කාමෝ භවං හෝති. ධම්ම දෙස්සී පරාභවෝ. ධර්මයට ආස කරනකොට කවදා හරි හැදෙනවා. ධර්මයට ආසයි නම් කැමති නම් මේ කංග යොමු කරගෙන ඔය අහ ඉන්නේ ආසාවට ඔයාලට කවදා හරි පිට තියෙනවා. ධම්ම දෙස්සී කියන්නේ ධර්මයට ද්වේෂ කරනවා. ඒ අය පිරිහෙනවා. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. පිරිහෙන එක්කෙනයි දිනු එක්කෙන වෙන එක්කෙනයි හොඳටම දැනගන්න පුළුවන් කිව්වා ওই දෙකෙන්. ඒ නිසා පින්වත්නි දන් දෙන්න. දානේ හරි උපකාරයි. සීලේ දැම්ම පුරුදු කරගන්න. වයසට ගියාම සිල් එරන් ගන්නම පුරුදු වෙලා ඉන්න එපා. ඒකට මම